ඔන්න මගේ යාළුවනේ අදත් හොඳ රෙසිපි එකක් ගෙනත් තියෙනවා. සුපුරුදු විදිහටම නඩුහල් බත් එකට ඉක්මනින් බත් බෙදා ගන්නවා. උණු උණුවෙන්ම තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බොන්චි මාළුවක් හදලා තියෙනවා. බොන්චි ටික තෙලට තමයි මං තියන්නේ. ඒකට කොස්තට දානවා රස වෙන්න. ඒකලා කිරි දාලා ගන්නවා. මිටි කිරි ටිකක් දාපුවම හරිම රසයි. එහෙම තමයි බොන්චි මාළුව හදලා තියෙන්නේ. ඊට පස්සේ බිම්මල් හදලා තියෙනවා කිරට. මාරම රසයි. හදලා බලන්න. බත් එකට වැඩිය රස රොටිත් එක්කන්. ඊට පස්සේ පරිප්පු කිරට හදලා තියෙනවා. ඊට පස්සේ තමයි රසම කෑමක් තියෙන්නේ. මොනවද දන්නවද? ඔය ලස්සන තියෙන්නේ කෙසෙල් මුව සම්බෝලයක්. කෙසෙල් මුව ගැඹුරු තෙලේ බැඳගෙන ඊට පස්සේ සම්බෝල හදලා ඊට පස්සේ පපඩම් බැදලා මිරිස් කරල් දෙක තුනක් බැදලා ගත්තා. හරිම රසයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්නකෝ. ඇත්තටම රස රෙසිපි එකක්.